තමන්ගේ කාලය නාස්ති කරගන්න අවස්ථාවක් නැහැ. පරම දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන එක කියලා. ලංකාව තියෙන්නෙත්, ඉන්දියාව තියෙන්නෙත්, ඇමරිකාව තියෙන්නෙත්, එංගලන්තේ තියෙන්නෙත් එකම පොළොව උඩ. අවුරුදු 100කට සැරයක් උඩ එන මේ කැස්බෑවක් කොහෙන් එයිද කවුද දන්නේ පින්නතුනි? මේ මනුස්ස ජීවිතය බොහෝම දුර්ලභ එකක්. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මනාව දේශනා කළා මනුස්ස ජීවිතයක් කොච්චරනම් දුර්ලභයිද කියලා. උදාහරණ නම් භාග්‍යතුන් වහන්සේ බොහොම දේශනා කළානේ. නමුත් පින්නතුනි නැවත නැවත මතක් කරන්න වටිනවා අපි හොඳට දන්න එක උදාහරණයක්. මනුස්ස ජීවිතයාගේ දුර්ලභ බව පැහැදිලි කරන්න මජ්ක්‍ධිම නිකායේ බාලපණ්ඩිත සූත්‍රයේදී අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන අවස්ථාවට වඩා පරම දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන එක කියලා. ඒ උදාහරණය ටිකක් විස්තර කළොත් පින්නතේ ධම්මපද පාළියේ මේ ඒරකපත්ත නාගරාජයා පිළිබඳව කාරණා විස්තර කරන වස්තුවේ මේ මනුස්ස ජීවිතයේ දුර්ලභ බව පිළිබඳව සඳහන් කරනකොට මෙහෙම සඳහන් කළා. වියගහක් තියෙනවා. වියගහ මහ මුහුදට වැටිලා. හැබැයි ඒ වියගහ දෙකට කැඩිලායි තියෙන්නේ. කොතනින්ද කැඩිලා තියෙන්නේ? වියගහේ සිදුර තියෙන තැනින් හරියටම දෙකට කැඩිලා. එතකොට ඒ සිදුරේ එක භාගයක් තියෙන්නේ එක කොටසක, අනික් භාගෙ තියෙන්නේ අනික් කොටසේ. දැන් මේ විය කඳන් දෙක වාත වේගයෙන් සහ රළ පහරින් හතර දිශාවට පාවෙනවා. හතර දිශාවෙන් හමන හුළඟින් ඒ පැත්තට පාවෙනවා. මෙහෙම පාවෙවි යන විය කඳන් දෙක කවදා හරි දවසක සුළඟයි රළ වේගයයි හේතු කරගෙන නැවතත් ගසාගෙන කොහෙන් හරි ඇවිල්ලා එකට හේතු වෙනවා. පින්නතුනි මේක හේතු වෙනවා කියලා කියහම අර බිඳුන තැන සමාන නැති අනිත් පැත්ත හේතු වෙන්නත් පුළුවන්. හරහට හේතු වෙන්නත් පුළුවන්. දැන් මෙතන කතා කරන්නේ හරියටම නැවත හේතු වුනහම අර සිදුර සම්පූර්ණ වෙලා පේන විදිහට හරියටම හේතු වෙනවා. අවුරුදු 100කට සැරයක් එක ඇහැක් පේන කස්බෑවෙක් සාගරේ පතුලේ ඉඳලා උඩට එනවා අහස බලන්න. මේක තේරෙන්න සාගරෙත් තේරෙන්න ඕනේනේ. මේ ලෝකේ සාගර කීයක් තියෙනවද? එකයි. එක සාගරයයි තියෙන්නේ. මහ පොළොවත් එකයිනේ. ලංකාව තියෙන්නෙත්, ඉන්දියාව තියෙන්නෙත්, ඇමරිකාව තියෙන්නෙත්, එංගලන්තේ තියෙන්නෙත් එකම පොළොව උඩ. එහෙනම් ඇට්ලන්ටික් කීවත්, පැසිෆික් කීවත්, අරාබි මුහුද කීවත්, ඉන්දියන් සාගරය කියලා කිව්වත් එකම මහ මුහුදයි තියෙන්නේ. අපි තමයි කොටස් වලට බෙදාගෙන තියෙන්නේ. ඉතින් මේ තෙරක් පරක් හිතාගන්න බැරි මේ දැවැන්ත මහ සාගරේ අවුරුදු 100කට සැරයක් උඩ එන මේ කැස්බෑවක් කොහෙන් එයිද කවුද දන්නේ පින්නතුනි? විය කඳ තියෙයි ඉන්දියන් සාගරේ. කැස්බෑවා මතුවේයි අරාබි මුහුද දිහා. පෑහිලා තියෙන විය කඳ ආයෙ වෙන් වෙයි. ආය අවුරුදු 100කට පස්සේ කැස්බෑවා මතුවෙනකොට විය කඳ කොහෙ තියෙයිද? කැස්බෑවා කොහෙන් මතුවේයිද? එහෙමනම් මේ කැස්බෑව හරියටම අර විය කඳ මූට්ටු වෙලා තියෙන වෙලාවක මතුවෙලා ඒ විය සිදුරෙන් හිස උඩට පොවලා අහස බලයිද කියලා අහන්නේ. මේ ලෝකේ වෙන්න පුළුවන් දෙයක. වෙන්නේ නැති දෙයක්. නමුත් පින්නතුනි ලෝකේ තියෙනවනේ අහඹු සිදුවීම් කියලා જાතිය. ආන්ගේ නිසා භික්ෂුන් වහන්සේලා උත්තරයක් දෙනවා ස්වාමීනි ඊටාම කලාතුරකින් අහඹුවක් විදිහට ඒක වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ අහඹු සිදුවීම නිතර වෙන වැඩක් වගේයි කියලා මම කියනවා. නමුත් මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් සතර අපායක ඉපදුනොත් නැවත මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඊට වඩා පරම දුර්ලභ